වරින් ඩෙසර්ට් සෆාරි යනවා 3ට පික් කරේ මේක රැලා 9:00 9:00 වෙනකන් යන ටුවර් එකක් ඉතින් අපේ ටිකට් එක විතරයි ඉතින් ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා මොකද්ද මේ vlog එක කියලා. මේ vlog එක තමයි ඩුබායි වල මං ගියපු ඩෙසර්ට් සෆාරි vlog එක. ඉතින් මං හිතුවා ඔයගලන්ට මේ වීඩියෝ එකේදී ඩුබායි වල ඩෙසර්ට් සෆාරි එක ගැන චූටි විස්තරයක් දෙන්නම් කියලා. ඉතින් ඇත්තටම මම මේ කලින් ප්‍රී බුක් කරේ නෑ ඩෙසර්ට් සෆාරි එක. මං එහෙට ගිහිල්ලා හෙට යන්න තියෙනවා නම් අද තමයි මම මේක බුක් කරේ. ඕගලන්ට නිකන් ඕන තරම් Google එකේ හරි ඔහොම හොයලා බැලුවොත් ඕන තරම් ඉන්නවා මිනිස්සුගේ ඩෙසර්ට් සෆාරි ඕගනයිස් කරන. මේක ගොඩක් වෙලාවට ට්‍රිප් එක යන්නේ දවල් 3ට පික් කරලා රෑ 9:00 වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් මම කරේ මම මගේ ඉන්න යාළුවට කිව්වා මෙහෙම ඩුබායි ඩෙසර්ට් සෆාරි කරන කර ඉන්නවනම් හොයලා දෙන්න කියලා. එතකොට එයාගේ කන්ටැක්ට් එකත් through තමයි මම බුක් කරේ. ඉතින් මේ ඩෙසර්ට් සෆාරි එකට ඉන්ක්ලූඩ් වෙන දේවල් තමයි ඒගොල්ලෝව පික් අප් කරලා ඒ වගේම ඩ්‍රොප් ඔෆ් කරන හොටෙල් එකෙන්. ඊට පස්සේ විනාඩි 30කටත් 40ත් අතර ඩූන් බෑෂින් දෙනවා 4x4 ලෑන්ඩ් ක්‍රූස් එක. ඒ වගේම කොඩ් බයිකින් කරන්න පුළුවන්. තව ඕගලන්ට පික්චර්ස් ගන්න පුළුවන්, කැමල් රයිඩ් එකක් යන්න පුළුවන්, හෙනා පේන්ටිං කරන්න පුළුවන්. එතකොට ට්‍රැඩිෂනල් කොස්ටියුම්ස් ඇඳලා ෆොටෝස් ගන්න පුළුවන්. තව බෙලි ඩාන්සර්ස් වගේම ෆයර් ෂෝස්, ඒ වගේම බාබිකියු ඇන්ඩ් බෆේ ඩිනර් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා කිව්වේ ඩිරාම් 179කට. හැබැයි මට ඔයගලන්ට මෙතන දෙයක් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මේ විදිහට හිතාගෙන තමයි මම බුකින් එක කරේ. ගියාට පස්සේ මෙතන තියෙන දේවල් තව එක්ස්ට්‍රා කරනවා නම් තව ගාණක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ for example හිතන්නකො කැමල් රයිඩ් එක ඉන්ක්ලූඩ් වෙනවා කියලා කියනවනේ. ඒ වුණාට කැමල් රයිඩ් එකේ විනාඩියක විතර යන්න දුර තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. හැබැයි කැමල් රයිඩ් එකේ ඩෙසර්ට් එකේ විනාඩි 10ක් විතර 15ක් විතර ඇවිදින්න ඕන නම් තව ඩිරම් 50ක් විතර ගෙවන්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට කොඩ් බයිකින් වලට උනා. කොඩ් බයිකින් වල අපිට කිව්වේ විනාඩි 35ක් 45ක කොඩ් බයික් රයිඩ් එකක් තියෙනවා කියලා. හැබැයි එන චූටි ඒරියා එකක. ඒ කියන්නේ අපි ඉස්සරහ නිකන් නෝමල් පොඩි තැනක වගේ තමයි යන්න තියෙන්නේ. ඒගොල්ලන් කියන ඩෙසර්ට් එකේ ලොකුවට යන්න ඕන නම් තව එක්කෙනෙකුට ඩිරම් 50ක් ගානේ ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ දේවල් මේ වගේ බුකින්ග්ස් වලදී වෙන්න පුළුවන්. සාමාන්‍ය ඒගොල්ලන් කියලා තියෙන දේ නෙමෙයි තියෙන්නේ. එතනට ගියාම ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. අපිත් ඉතින් ආයෙ හැමදාම එන්නේ නෑනේ කියලා හිතලා ඉතින් කොඩ් බයිකින් එකට එක්ස්ට්‍රා පේ කරලා තමයි ගියේ. අනේ බං අර බලන්න වෙනවා දැන් අර පලයන් ළඟට පලයන් ළඟට හරියට යන් එතන තාම යන්න ඕන හරියට නෑ නේ හත තමයි මේ වගේ චුවඩේ මේ මගේ ෆස්ට් ටයිම් කොඩ් බයිකින් එක්ස්පීරියන්ස් එක. හැබැයි මං ඇත්තටම පැද්දේ නැහැ. එනකොට විතරක් චුට්ටක් විතර පැද්දා. හැබැයි මේක මම මාර විදිහට එන්ජොයි කරා. ඉතින් ඕගලන්ට අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා ඩෙසර්ට් සෆාරි යනවා නම් කොඩ් බයිකින් මිස් කරගන්නම එපා. ඒක අනිවාර්යයෙන්ම කරන්න. හරිම අමාරුයි දවල් වරුවේ ගියපු හින්දා හරිම රස්නී. ඒනට it's worth it. ඩුබායි වල අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මම හිතන්නේ මේක මගේ trip එකේ highlight of the trip කිව්වොත් හරියටම හරි. Guys, we just finished the desert safari. නෑ ඉවර නෑ. Sorry, the quad bike. මම පැද්දේ නෑ. මගේ හබියා පැද්දා. මම එයාගේ පිටිපස්සෙන් ඉඳගෙන ආවා. පින්තූරේට විතරක් ඉස්සරහට ආවා. 45 minutes of quad biking වලට පස්සේ ඒගොල්ලන් ඊළඟට අපිව ගෙනියන්නේ ඩූන් බෑෂින් වලට. අපි ආපු වාහනෙන් වෙන වාහනයකට ඒගොල්ලෝ අපිව මාරු කරනවා. ඉතින් ඩූන් බෑෂින් වලදී වෙන්නේ ඒගොල්ලන් ඩෙසර්ට් එකේ මැදටම අපිව ගෙනියනවා. මට මතක විදිහට විනාඩි 20ක් විතර ඇතුළට ගිහිල්ලා එතනින් නවත්තලා ඒගොල්ලෝ අපිව බස්සලා යනවා තව ගෲප් එකක් ගන්න. ඉතින් ඒ හරියදී තමයි අපිට තියෙන්නේ මේ සන්සෙට් පොයින්ට් කියලා එතන පික්චර්ස් ගන්න පුළුවන්.
හවස් වෙනකොට. ඒ වගේම ඒ හරිය තමයි තියෙන්නේ මේ සෑන්ඩ් බෝඩින්. ඉතින් ඔය ඔප්ෂන්ස් දෙක එතන තියෙනවා. ඉතින් ඒ එතන විනාඩි 15ක් 20ක් විතර අපිව නවත්තලා තියෙනවා. අපිට ෆොටෝස් ගන්න chance එකක් ඒගොල්ලෝ එතනදී දෙනවා. शेर भाई 2 आ रहे हैं वॉशरूम किए हुए रिटर्न टाइम शेर भाई ये पटंग था अलग ऑन कर लेना है ऑन कर लेना है ඉතින් අපි කැමල් පොයින්ට් එකට යනකොට ඒ හරියේදී කැමල් රයිඩ් එක යන්න යනකොට ඇත්තටම ගොඩක් රෑ වෙලා ඉවෙද්දී ඒ කියන්නේ කළුවර වෙලා ඉතින් පින්තූරයක්වත් ගත්තට පේන්නේ නැහැ. ඒකින්ද මම කැමල් රයිඩ් එක ගියේ නැහැ. ෂොහින් විතරයි ඒ වෙලාවේ කැමල් රයිඩ් එක ගියේ. ඊට පස්සේ මෙතනින් අපිව ආය වාහනේ දාගෙන අරගෙන යන්නේ ඩිනර් ස්පොට් එකට. එතන තමයි බාබිකියු ඇන්ඩ් බෆේ එකක් තියෙන්නේ. ඕගලන්ට වෙජිටේරියන් නොන් වෙජිටේරියන් ඔප්ෂන්ස් ඔක්කොම තියෙනවා. එතන තමයි ඒගොල්ලෝ බෙලි ඩාන්ස් එක, ෆයර් ෂෝ එක, ඒ වගේ දේවල් ඔක්කොම පෙන්වන්නේ. එතනදිත් ඒගොල්ලන් ආයෙ ගියාම අහනවා මේ පේ කරලා තියෙන බෆේ එකට නැතුව ඒකේ ගොඩක් පෝලිම් වල ඉන්න ඕනේ. ඕගලන්ට VIP විදියට බෆේ එකක් ඕන නම් තව ඩිරම් 100ක්ද 50ක්ද ආයෙ ගෙවන්න කිව්වා එක්ස්ට්‍රා. ඉතින් අපි ඒ ඔප්ෂන් එක ගත්තෙත් නෑ. මොකද මං කලින් කිව්වා වගේ අපි බුක් කරපු දේවල් නෙමෙයි එතනට ගියාම ඒගොල්ලෝ කියන්නේ හැමදේම අර ලක්ෂරි විදියට ගන්න ඕන නම් තව ගාණක් විතර වැඩිපුර ගෙවන්න ඕනේ. අපි කිව්වා it's okay කියලා අපි normal buffet එකේ තමයි හිටියේ. මේ අපු දෙන්න තින්නේ ඔකේ. Brother, how much? 35 one 35. Paano ba? मारो क्या It's okay, brother. और वो हुआ है බුකින් එකේ විදිහට අපිට හෙනා පේන්ටිං කරන්න බැරි වුණා. මොකද ඒකට ලොකු queue එකක් හිටියා. තව ට්‍රැඩිෂනල් ක්ලොත්ස් ඇඳලා ෆොටෝස් ගන්න පුළුවන් කියලා chance එකක් තිබ්බා. මට ඒකටත් මම ගියේ නෑ. ඒකෙත් ලොකු queue එකක් තිබ්බා. ඊට පස්සේ තමයි මේගොල්ලන්ගේ මේ ෆයර් ෂෝ එක තින්නේ. ඩිනර් එක සර්ව් කරලා ඉවර වෙච්ච ගමන් මේගොල්ලන්ගේ ෆයර් ෂෝ එක ස්ටාර්ට් කරනවා. මේක නම් හරිම ලස්සනයි. අපි ඔක්කොලා මාර විදිහට එන්ජොයි කරා. බෙලි ඩාන්ස් එකේ ඉඳලා ෆයර් ෂෝ එක වෙනකන් හැමදේම මාර ලස්සනයි. ඉතින් ඕවර්ऑල් ඩෙසර්ට් සෆාරි එක ඇත්තටම worth it. අර මං කිව්වා වගේ තැනින් තැන ඔයගලන් පොඩක් එක්ස්ට්‍රා ගෙවන්න වෙනවා. එක්ස්ට්‍රා ෆන් එකක් ගන්න. බට් හැමදාම නෑනේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගියොත් ඉතින් මේ ඩෙසර්ට් සෆාරි එක අනිවාර්යයෙන්ම කරන්න කියලා මම රෙකමන්ඩ් කරනවා.
මොනවද කිතුව මේ කරන්නේ? ඔයාගේ පොත නේ. guys අද අපි shopping ආවා. vlog එක පටන් ගත්තෙත් නෑ. පටන් ගත්තේ මෙයාගෙන් අද. ඉතින් මේ අපේ අන්තිම දවසේ උදේවාරු ඉඳලා මම කිසි දෙයක් රෙකෝඩ් කරේ නැහැ. මේ තමයි අපේ ඩුබායි වල අන්තිම දවස. ඉතින් හරියම ඉමෝෂනල් මේ මොකද අපේ යාළුවෝ දෙන්නව අපි එදා ඩුබායි දාලා යනවා. ඉතින් අම්මීටත් හරියම දුකයි. මටත් දුකයි. මට ආයෙගලම ආයෙ කවදා බලන්න ලැබෙයිද දන්නේ නැහැ. අනිත් එකේකලු අපිට ගොඩාක් සපෝට් කරා මේ ඩුබායි ට්‍රිප් එක ප්ලෑන් කරන්න. ඇකොමඩේෂන් වලදී අපිත් එක්ක මුළු දවස් 5ම ඉඳලා එකට ට්‍රැවල් කරලා කාලා සතුටු වෙලා ඉතින් ඒ ඔක්කොම වෙලා ඉවර වෙද්දි ඉතින් දාලා යනකොට හරි දුකයි. ඉතින් අර හැම ට්‍රිප් එකකම හැම සතුටු දෙයකම අන්තිමේදී එන්ඩ් එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ ට්‍රිප් එකත් ඒ විදිහට එන්ඩ් වෙනවා. ඉතින් යාළුවන්ගෙන් ඈත් වෙලා යන්න වෙනවා. ඉතින් හරිම ඉමෝෂනල් මේ වෙලාව. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ ඩුබායි vlogs ටික enjoy කරන්න ඇති කියලා. ඉතින් මෙතනින් මගේ ඩුබායි vlogs ටික ඉවර වෙනවා. ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔක්කොලාම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මතක් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න.